හරි දැන් අපි මේ කලින් වීඩියෝ කතා කරන්නේ පරිමිතිය හොයාගන්න විදිය අංශක වලින් දීලා තියෙන එක සූත්‍රයකුත් රේඩියන් වලින් දීලා තියෙන තව සූත්‍රයකුත් කියලා අපි කතා කරා. දැන් අපි කතා කරන්නේ වර්ගඵලය. අර විදිහටම කේන්ද්‍රික ඛණ්ඩයක් ගමු. එන කේන්ද්‍රික ඛණ්ඩය තියෙනවා. කේන්ද්‍රික ඛණ්ඩය මෙන්න මේ කෝණය කේන්ද්‍රික කෝණය කියනවා. හරිද? අපිට ඕනේ දැන් මේ ඇතුලේ වර්ගඵලය. එහෙනම් අපි A කියලා ගමු. ඒරියා වර්ගඵලය. අර මොකද්ද R. මේ අවස්ථාවේ පුතා වර්ගඵලය හොයනකොට හරිද? වර්ගඵලය අපි යට සංකේතයක් දෙමු A කියලා. එහෙනම් වර්ගඵලය හොයනකොට පළවෙනි එක තමයි පුතා අංශක වල මේ කෝණය මොකෙන්ද දෙන්නේ? අංශක වලින් දීලා තියෙනවා නම් පුතා එක සූත්‍රයක්. හරිද? එතකොට රේඩියන් වලින් දීලා තියෙන තව සූත්‍රයක්. අන්නේ සූත්‍ර දෙක තමයි දැන් මේ අපි ගොඩනගන්න යන්නේ. හරිද? හරි. එහෙනම් අපි බලමු ඉස්සෙල්ලා අංශක වලින්. අංශක වලින් දීලා තියෙනකොට කේන්ද්‍රික කෝණය θ නේ. එහෙනම් අපි දන්නවා මේක පොඩි කාලේ ඉඳන් දන්නවා. අපි දැන් වර්ගඵලය නිසා අපි එතන A කියලා ගමු. හොඳේ. A සමානයි මොකද්ද? phi r වර්ගය. හොඳේ පටලවා ගන්න එපා. අතන පරිමිතිය වගේ නෙමෙයි මෙතන phi r වර්ගය. ඒ කියන්නේ සම්පූර්ණ එකක. එහෙනම් අපිට ඕනේ එකකින් මෙන්න මේ θ කෝණයකනේ. මේ වැඩි කිරීම 360න් θ. පැහැදිලිද? ඔය ඇවිල්ලා අංශක වලින් දීලා තියෙන අවස්ථාවක දාන්න ඕනේ සූත්‍රය. දැන් අපි ගන්නේ රේඩියන් වලින් දීලා තියෙන අවස්ථාවක සූත්‍රය. රේඩියන් වලින්. හරිද? රේඩියන් වලින් දීලා තියෙන අවස්ථාවක පුතා තව සූත්‍රයක් තියෙනවා. හරිද? හරි. ඒකටත් අපි A කියලා ගමු. අන්න එහෙනම් අපි දන්නවා භාගයයි r වර්ගය θ. ඔන්න එහෙනම් රේඩියන් වලින් මෙන්න මේ කෝණය දීලා තියෙන අවස්ථාවක මෙන්න මේ සූත්‍රය තමයි දාන්නේ. එහෙනම් මෙතෙන් දාන්න රේඩියන් නැගේ. පැහැදිලිද? මේ r r හරි මේ r නේ. ඒක තමයි r වර්ගයේ θ. මේක සූත්‍රයක්. එහෙනම් පුතා මොකද්ද ඔයාලට ගාණක් දුන්නාම ඔක හිතන්න ඕනේ. මෙතන දීලා තියෙන අගේ මොකක්ද කියලා බලන්න. ඒකෙන් මොකක්ද අහන්නේ වර්ගඵලයනේ අහන්නේ. වර්ගඵලය අහනවා. මෙන්න මේ සූත්‍ර දෙකෙන් එකක් තමයි භාවිතා කරන්න ඕනේ පුතා. ඒ භාවිතා කරන සූත්‍ර දෙකේදී ඔයාලා බලන්න ඕනේ මෙතන කෝණය දීලා තියෙන අංශක වලින්ද රේඩියන් වලින්ද කියලා. රේඩියන් වලින් දීලා තියෙනවා මේ සූත්‍රය දානවා. අංශක වලින් දීලා තියෙනවා මෙන්න මේ සූත්‍රය දානවා. ඔක තමයි සරල සිද්ධිය. අපි ඔය ගණන් හදනවා. දැන් තියරි හොඳට ඔරුවට දාගන්න. පැහැදිලිද? එහෙනම් හැමෝටම good night.